24 අවුරුද්දේ ඝර්ෂණය ගානක් හදනකොට ඝර්ෂණය ගැන අපි දැනගත යුතු කරුණු ටිකක් මම මතක් කරා. ඇති වෙන්නේ එක පෘෂ්ඨයකට සාපේක්ෂව තවත් පෘෂ්ඨයක් චලනය වෙන්න උත්සාහ දරනකොට ඒ සඳහා ඝර්ෂණ බලයට බලපාන කරුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ පෘෂ්ඨ අතර ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය ඒත් එක්කම මේ පෘෂ්ඨ අතර තියෙන ඝර්ෂණ සංගුණකය නැත්නම් අපි කියනවා සිනිඳු හා රළු ස්වභාවය. ඉතින් ඒ සඳහා ගොඩනැගිච්ච සමීකරණයක් තියෙනවා F සමානයි μ r. ඝර්ෂණ බලය සමානයි ඝර්ෂණ සංගුණකය වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව. ඇත්තටම ඔකේ ඇත්ත තේරුම තමයි ඝර්ෂණ සංගුණකය අපිට ගන්න පුළුවන් ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය අතර තියෙන අනුපාතය. හැබැයි මේ ගණන් වලදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඒක එකක් තමයි ඝර්ෂණ බලය යෙදෙන්නේ කොහෙටද කියලා ස්ථිරවම දන්නේ නැත්නම් අපි ඒ සඳහා මාපාංක භාවිතා කරනවා. හැබැයි මේ ගානේදී එහෙම කරන්න ඕනේ නැහැ. මොකද මේ ඝර්ෂණ බලය යෙදෙන්නේ කොහෙටද කියලා ස්ථිරවම අපි මේ හදන්න යන ගානේදී කියන්න පුළුවන්. මුලින්ම අපි ගාන කියවලා ඉමු. බලන්න මේ ගාන කියන්නේ ස්කන්ධය 2m1 p අංශුවක්. රළු තිරස් මේසයක් මත ඇත. රූපයේ දැක්කන පරිදි අචල සුමට කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්නේ තන්තුවක එක් අන්තයක් p අංශුවට ඇඳා ඇති අතර අනෙක් අන්තය ස්කන්ධයේ සිම්පල් ලෙම්මු q අංශුවකට ඇඳා ඇත. බලන්න ඔයගලන්ට රූපේ පේනවා p අංශුවක් තියෙනවා මේසෙ උඩ. ඒකේ තන්තුවක් ගැට ගහලා ඒක කප්පියක් උඩින් යවලා q අංශුවක් ඒකේ එල්ලලා තියෙනවා. එතකොට q අංශුවේ තියෙන බරට අනිවාර්යයෙන්ම මේ තන්තුව ඇදිලා තියෙන්නේ. එතකොට q අංශුවෙන් ඇති වෙන ආතතිය නිසා, ඒ කියන්නේ තන්තුවට තියෙන ආතතිය නිසා මේ මේසෙ උඩ තියෙන p අංශුව දකුණු දිශාවට චලනය වෙන්න තමයි උත්සාහ කරන්නේ. අපි බලමු ඊළඟට ස්කන්ධය මු q අංශුවකට ඇඳා ඇත. p අංශුව හා කප්පිය අතර තන්තුවේ කොටස මේසය සමග ෆයි බෙදීම 6 කෝණයක් හදනවා. ඒක රූපෙත් පේනවා අපට. ෆයි බෙදීම 6 කෝණයක් හදලා තියෙන්නේ. තන්තුව තදව ඇතිව පද්ධතිය සමතුලිතතාවයේ ඇත. මේ තන්තුවට ආතතියක් තියෙනවා කියන්නේ ඒ ආතතිය යටතේ මොකක් වෙලා දෙනවද? සමතුලිතව තියෙනවා. තව කියනවා අපට p අංශුව හා මේසය අතර ඝර්ෂණ සංගුණකය μ යන්න ඔන්න ඔය උත්තරේ එකයට මූල තුනට වඩා විශාල හෝ සමාන බව තෘප්ත කරන්නලු. ඉතින් අපට මම කියවනේ මේ ගාන හදන්න භාවිතා කරන්න පුළුවන් f සමානයි μ r. මේ කොහොමද දාන්නේ කියලා ඉස්සෙල්ලාම රූප සටහනක් ඇඳලා බල මාක් කරගෙන බලමු. මේ රූප සටහනේදී ඔයාලට බල ටික ඔක්කොම මම මාක් කරලා තියෙනවා. mg තියෙනවා, 2mg තියෙනවා, තන්තු යාතතිය තියෙනවා, p හා q අංශු දෙක තියෙනවා, අභිලම්බ ප්‍රතික්‍රියා බලය තියෙනවා. අන්න විශේෂයෙන්ම මම මාක් කරලා දෙනවා ඝර්ෂණ බලය. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඝර්ෂණ බලය ඇති වෙන්නේ ස්ථිර වශයෙන්ම මම ලකුණු කරපු දිශාවට. මොකද තන්තුවේ ආතතියේ සංරචකයක් හින්දා මේ අංශුව යන්න උත්සාහ කරන්නේ දකුණු දිශාවට. ඒ වළක්වන්න වම් පැත්තට ඝර්ෂණ බලය අනිවාර්යයෙන්ම මාක් කරන්න ඕනේ. එතෙන්දී කෙලින්ම කිව්ව සලකලා සිරස් බල විවේදනය කරන්න පුළුවන්. එතකොට තන්තු යාතතිය ඉහළට ඉන්නවා, පල්ලෙහාට යාගේ බර ඉන්නවා. එතකොට t සමානයි mg. තන්තු යාතතිය දන්න නිසා අපිට ඊට පස්සේ පුළුවන් p ව සලකන්න. p ගේ සිරස් බලවල සමතුලිතතාවය සලකුවොත් උඩහට ඉන්නවා r, පල්ලෙහාට ඉන්නවා 2mg. සහ තන්තුවේ ආතතියේ සංරචකයක් ඉන්නවා t sin ෆයි බෙදීම 6 කියලා. ඒක උඩහට. ඒතකොට උඩහට ඉන්න බල තමයි එකක් අභිලම්බ ප්‍රතික්‍රියා බලය, අනිත් එක t ගේ සංරචකය. ෆයි බෙදීම 6 sin ෆයි බෙදීම 6 උත්තරේ භාගෙින්ද අපිට කෙලින් මේක ආදේශ කරලා කැපිටල් R ගේ උත්තරේ ගන්න පුළුවන් 3යි mg බෙදීම 2යි කියලා. අපිට මෙතෙන්දි මෙහෙම වැඩක් ගන්න පුළුවන්. p ගේ ගැලින්ම තිරස් බල සමතුලිතතාවය සලකලා තිරස්ව ඉන්නේ p cos ෆයි බෙදීම 6. විභේදනය ඔයගොල්ලෝ දන්නවනේ. ඒක පුරුදු වෙන්න ඕනේ. p cos ෆයි බෙදීම 6 ඊට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයේ ඉන්නවා කැපිටල් F කියලා. t දන්න හින්දා අපිට කෙලින්ම කැපිටල් F හොයන්න පුළුවන් mg මූල 3 බෙදීම 2යි. අපිට කෙලින්ම new සමානයි අපිට දැන් පුළුවන් මෙතෙන්දී සමතුලිතතාවයේ තියෙන්න නම් අනිවාර්යයෙන්ම ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියා අතර තියෙන අනුපාතයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕනේ. මම ගානේ මුලින්ම කිව්වනේ මේ ඝර්ෂණ බලය දෙන්නේ කොහෙටද කියලා අපිට ගැටලුවක් නැහැ දැන්. කෙලින් මේක ඔය අපි ලකුණු කරලා තියෙන දිශාවටමයි. අපි ඒ ගැන දන්නේ නැත්නම් තමයි අපි මාපාංක ලකුණක් දාන්නේ.
මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි F ට හෙව්වා මූල 3mg බෙදීම 2, කැපිටල් R ට හොයලා තියෙනවා 3mg බෙදීම 2. ඒක ආදේශ කරනවා. new විශාල හෝ සමාන පැත්තේ ඉන්නේ. ඒක දාලා ආදේශ කරපුවාම ඔයගොල්ලෝ බව පෙන්වන්න දීලා තියෙන උත්තරේ සම්පූර්ණයෙන් එනවා. අපි මේ හැදුවේ 2023-24 අවුරුද්දේ පළවෙනි පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕන කරන ප්‍රශ්න 10න් එකකට අහන ඝර්ෂණය ගන්න. මේකට ලකුණු 25ක් හම්බ වෙනවා ඔයාලට.